හෙලෝ ගයිස්. ඉතින් ඔන්න කාලයකට පස්සේ ඔන්න තවත් අලුත් වීඩියෝ අරගෙන ආවා. ඉතින් මෙන්න මේ වීඩියෝ එක මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද ඔයාගේ PC එක ඔයා හදලා තියෙන වෙබ් පේජ් එක. ඒ කියන්නේ ඔය HTML, CSS, JavaScript මේ ඕනම කෝඩ් එකකින් ඔයා ටයිප් කරලා හදාගත්ත වෙබ් පේජ් එක කොහොමද software එකක් බවට කන්වර්ට් කරගන්නේ කියලා. ඉතින් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් Google එකේ තියෙන වෙබ්සයිට් එකක් මෙන්න මේක software එකක් බවට කන්වර්ට් කරගන්න. ඉතින් මේ ගොඩ දෙනෙක්ට වටින වීඩියෝ එකක් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාගේ යාළුවන්ට බලන්න අනිවාර්යෙන් මේ වීඩියෝ ෂෙයා කරන්න. මොකද මේ වීඩියෝ ඔයාගේ යාළුවාට සෑහෙන්න වැදගත් වෙන්න පුළුවන් නිසා. ඉතින් මම මේ වීඩියෝ එකේ අන්තිමට කියලා දෙනවා කොහොමද අපි හදාගත්තේ ඒ software එක setup එකක් බවට convert කරගන්නේ කියලා. ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ skip කරන්න නැතුව බලන්න. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න යන වීඩියෝ එක පැත්තේ තියෙන bell icon එක click කරලා ඒක all දාලා තියන්න. එතකොට තමයි මම ගේ අලුත්ම වීඩියෝ ඔයාගේ ගානට ගෙන්නගෙන මේ කියලා තියෙන්නේ. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ. මේ වැඩේ කරගන්න ඔයා යන්න ඕන ඔයාගේ browser එකට. ඉතින් මම නම් යන්නේ Google Chrome එකට. ඉතින් Google Chrome එකට ගිහිල්ලා ඔයා මෙතන සර්ච් කරන Node.js කියලා. ඉතින් මම මේ ස්ක්‍රීන් එකේ දානවා. හරි ටයිප් කරගන්න Node.js කියලා. ඉතින් Node.js කියලා දීලා ඒක සර්ච් කරන්න. ඉතින් සර්ච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ උඩින්ම මේ වගේ වෙබ්සයිට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකට ආවට පස්සේ ඔයාලට මෙතන උඩින් බලා ගන්න පුළුවන් මෙන්න මේක downloads කියලා එකක් තියෙනවා. මෙන්න downloads කියන එක ක්ලික් කරන්න. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ පහළට ආවට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේකේ version එක දෙන්න එනවා. ඒ කියන්නේ Android ද Windows ද Mac ද ඕනම එකකට ඔයාලට මේක install කරගන්න පුළුවන්. ඉතින් මම Windows නේ මම Windows කියන select කරනවා. ඊට පස්සේ ඔයාගේ මෙතන බලන්න මේ type කරනවා ඔයාගේ bit එක මොකක්ද කියලා select මොකක්ද කියලා type කරනවා. ඉතින් ඒක මෙතන දාගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතනින් ඕනම එකකින් මේක download කරගන්නවා. Windows Installer MSI එකෙන් download කරගන්න පුළුවන් නැත්නම් මේ දෙකෙන් ඕන එකකින් ඔයාලට මේක download කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට එකක් ක්ලික් කළා මේක download කරගන්නවා. ඉතින් මම download කරලා තිබ්බ නිසා මම cancel කරගන්නවා. හරි. අපි ඒක download කරගෙන ඉවරයි. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ download වෙච්ච තැනට ඔයා යන්න ඕනේ software එක. ඉතින් මම යන downloads වලට මේ පහළට ගියාට පස්සේ හරි. මේ තියෙන්නේ මෙන්න මේක තමයි Node.js. ඉතින් ඔක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න. ඉතින් ඕපන් කරලා පස්සේ මේ වගේ normal setup එකක් විදිහට ඔයාලට මේක install කරගන්න පුළුවන්. ඉතින් මම මේක ගැන වැඩිදුරටත් කියලා දෙන්න යන්නේ නැහැ. ඔය next කරලා ඊට පස්සේ install දුන්නා මේක නිකම්ම install වෙනවා. ඉතින් ඒ විදිහට ඔයා අනිවාර්යෙන් මේක install කරගන්න. ඉතින් මේක තමයි අපේ ප්‍රධාන පියවර. එතන පළවෙනි සහ ප්‍රධාන පියවර මේක තමයි. හරි. අපි යමු ඊළඟ step එකට. ඉතින් මම දැන් software එක බවට convert කරන්න යන්නේ මම මේ හදාගත්ත මගේ HTML web page එක. ඉතින් මේක weekly timetable කියලා තියෙන්නේ. ඉතින් මම හදාගත්තේ මේ පුළුවන් අපිට එක දේවල් add කරන්න. ඒ කියන්නේ timetable එක මේක. මගේ සතිය බැලන්ස් කරන්න තමයි මම මේක හදාගත්තේ. ඒත් ඔයාලට පුළුවන් මේ වගේ වෙබ් පේජ් හදාගන්න. හදලා software බවට කන්වර්ට් කරගන්නත් වඩා හැකියාව තියෙන මම මේ අද කියලා දෙන ක්‍රමය. හරි. ඉතින් මේ වෙබ් පේජ් එක මේ බ්‍රවුසර් එකෙන් තමයි මේ විදිහට ඕපන් වෙන්නේ. ඉතින් මේක තමයි මට software බවට කන්වර්ට් කරගන්න ඕනේ. ඉතින් මම දැන් යනවා search bar එකට. ඊට පස්සේ search කරනවා Node.js කියලා. Node.js එක search කරලා පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් Node.js command prompt කියලා. ඉතින් අන්නේ command prompt එක එකපාරක් click කරන්න. ඉතින් ක්ලික් කරලා පස්සේ ඔයාලට මේ වගේ setup මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. මේ version එක Node.js version එක. ඉතින් අපි ඉස්සෙල්ලම මේක දැන් අපි කෝඩ් කරන්නයි යන්නේ. ඒ කෝඩ් කරන්න මම ස්ක්‍රීන් එක දානවා වගේ ඒ අකුරු ටික හරියටම ඒ වගේ ටයිප් කරන්න ඕන. ඉතින් මම කමාන්ඩ් ටික දාලා තියන්නම්. පළ ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි. ඒ දෙකේම දාලා ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ දෙකේම මම දාලා තියන්නම්. ඉතින් මෙන්න මේ ප්‍රොම්ප්ට් එක තමයි මේ පළවෙනි ප්‍රොම්ප්ට් එක ඔයා කොපි කරලා මෙතන පේස්ට් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට මේ ටයිප් කරන්න පුළුවන් මහලු දෙයක් නෙමෙයි. ඊට පස්සේ එන්ටර් එකක් දෙන්න. ඉතින් එන්ටර් එකක් දුන්නාට පස්සේ ඔයාලට වෙන්නේ මෙතෙන් npm එක ඉන්ස්ටෝල් වෙනවා ඔයාගේ කම්පියුටර් එකට. ඉතින් අපි ටික වෙලාවක් බලන් ඉන්න ඕනේ මේ හරි. මගේ ඉන්ස්ටෝල් වෙලා නිසා මේ විදිහට පෙන්නනවා. ඉතින් ඔයාගේ ඉන්ස්ටෝල් වෙලා නැති නිසා ඔයාලා ටික වෙලාවක් යයි. විනාඩි 5ක් විනාඩි 7ක් වගේ යයි. සමහර විනාඩි 10ක් වෙන්න පුළුවන්. ඉතින් ගියාට පස්සේ ඔයාට මෙන්න මෙතන ටයිප් කරගන්න පුළුවන් මම මේ දීලා තියෙන අනිත් කෝඩ් එක. ඉතින් මෙන්න මේ අනිත් කෝඩ් එක ගැන ටයිප් කරගන්න පුළුවන්. ඒක ටයිප් කරලා මෙතන මේ උඩුකමා දෙකක් තියෙනවනේ. මෙන්න උඩුකමා දෙක අතර ගහන්න ඕන ඔයා. ඔයාගේ HTML මේක ඇප්ලිකේෂන් එක තියෙන පාත් එක. පාත් එක කියන්නේ ඒක ලින්ක් එක. ඉතින් ඒක ඩබල් ක්ලික් කරලා ඕපන් කරලා ඔයාලට මෙතන උඩින් බලන්න පුළුවන් ලින්ක් එක.
එහෙම නැත්නම් ඔයා Google එකේ තියෙන මොකක් හරි වෙබ් පේජ් එකක් මෙන්න මේ වගේ software එකක් බවට convert කරගන්නවා නම් ඒක හරිම ලේසියි. ඒකෙත් කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ link එක copy කරලා ඉතින් මෙන්න මේ link එක copy කරන්න තියෙන්නේ. link එක copy කරලා මෙන්න මේ උඩු කොමා දෙක අතර paste කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ උඩු කොමා දෙක අතර paste කරන්න තියෙන්නේ. ඊට පස්සේ print එකක් දෙන්න. print එක දුන්නාට පස්සේ මෙන්න මේ වගේ මේ program වෙනවා මේක. ඉතින් මේක ටික වෙලා ගියයි. ඉතින් මෙන්න වගේ ටික වෙලාවක් ගියාට පස්සේ ඔන්න මේ convert වෙනවා. ඉතින් convert වුණාට පස්සේ ඔයාට මෙන්න මෙතන app build to කියලා මෙන්න මෙතන ඔයාට path එකක් පෙන්වනවා. ඉතින් මෙන්න මේ path එකේ මෙන්න මේ තියෙන තැන තමයි ඔයාගේ software එක හැදිලා තියෙන්නේ. ඒ software බවට convert වෙලා තියෙන්නේ මෙන්න මෙතන. ඉතින් අපි හොයාගන්න. ඉතින් C එක user වල admin වල app win32 64 වල තමයි මෙන්න software එක තියෙන්නේ. අපි දැන් බලමු කොතනද මේ convert වෙන්නේ කියලා. හරි ඉස්සෙල්ලාම මම යනවා C එකට C එකේ users වලට ගිහලා admin වලට ගිහිල්ලා මෙන්න මේකට යනවා. හරි. ඊට පස්සේ මෙන්න මෙතන app.exe කියලා එකක් තියෙනවා මෙන්න මේ අමුතු විදිහේ මේ icon එකක් එක්ක. ඉතින් පරමාණු icon එකක් වෙයි තියෙන්නේ. හරි අවුලක් නෑ අපි ඒක ඩබල් ක්ලික් කරමු. ඉතින් මෙන්න මේ විදිහට ලස්සනට අපේ අපි හදන වෙබ් පේජ් එක මෙන්න මේ විදිහට software එකක් වගේ මේක open වෙනවා. ඉතින් ඔයාගේ වෙබ් පේජ් එක මෙන්න මේ වෙලාවේදී software about convert වෙලා ඉන්නේ. ඉතින් මෙන්න මේක තමයි වෙබ් පේජ් එක software about convert කරගන්න කියන්නේ. ඉතින් මේක හරිම ලේසි. මම ඉස්සර කියන Node.js software install කරගන්න. ඊට පස්සේ command prompt එකේ මම දුන්න prompt එක දෙන්න. enter එකක් දෙන්න. එච්චරයි. ඉතින් ඊට පස්සේ අතන path එක වෙන්නේ. path එකේ මෙතනට හොයාගෙන ඇවිල්ලා මෙන්න මේක හොයාගන්න. ඉතින් ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ හදාගත්ත software එක setup එකක් බවට convert කරගන්න එක. ඉතින් මේක කරන්න මම ඉස්සර මෙන්න මේ ෆෝල්ඩර් එකම කොපියක් දාගන්නවා. ඉතින් හොඳට මතක තියාගන්න මේ ෆෝල්ඩර් එකම තමයි ගන්න ඕන. ෆෝල්ඩර් පිටින්ම තමයි ගන්න ඕන. නැත්තම් මේක වැඩි කරන්න බෑ. ඔය වෙනින් මේ software එකේ තියෙන icon එක විතරක් ගත්තොත් මේක වැඩ කරන්නේ නැහැ. ඉතින් මේ ෆයිල් ඔක්කොම generate වෙලා තියෙන්නේ මේක software බවට convert වෙන්න. ඉතින් ඒ නිසා මේ ඔක්කොම ටික මේ අදාළ ඔක්කොම ටික තියෙනවා. ඉතින් මේ ඔක්කොම ටික තියෙන්න තමයි මෙන්න මේක අපිට convert කරගන්න පුළුවන්. ඉතින් මේ ඉතින් මම මේක rename කරනවා. weekly timetable කියලා මම ඒක rename කරනවා. ඉතින් ඊට පස්සේ අපි බලමු කොහොමද මේ software බවට convert කරන්න කියලා. ඔයා ඉස්සෙල්ලාම ඔයාගේ browser එකට ඉතින් browser එකට ගිහලා ඔයා search කරන්න ඕන actually installer කියලා. actually installer කියලා search කරාට පස්සේ මෙන්න මේ වගේ මෙතන මේ උඩින් මෙන්න web page වල යන්න ඕන. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ web page එක බලා ගන්න පුළුවන්. ඉතින් එතනද මෙන්න මේක download now කියලා එකක් තියෙනවා. ඉතින් ඒක එකපාර click කරන්න. එකපාර click කරාට පස්සේ මේක මේ වගේ download වෙනවා. මම මේ download කරලා තියෙන නිසා මම මේක download වෙන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක download කරගන්න. ඊට පස්සේ download කරගෙන ඔයාලට තියෙන තැනට යන්න ඕන. මම download ඉතින් ඒක double click කරලා ඔයා අර වගේම install කරගන්න. Node.js install කරා වගේම install කරගන්න. ඉතින් මේ software එකෙන් තමයි අපි මේ හදාගත්ත web page software බවට මේ setup එකක් බවට convert කරගන්නේ. ඉතින් මේක double click කරලා open කරගන්න. open කරලා පස්සේ ඔයාලට pro trial දෙන්නත් පුළුවන්, free දෙන්නත් පුළුවන්. ඉතින් pro දුන්නොත් ඔයාලට ගන්න නැහැ. ඒ නිසා free දෙන්න. free දීලා okay දෙන්න. okay දුන්නාට පස්සේ source directory. ඉතින් මෙතනට ඔයාගේ මෙන්න මේක දෙන්න ඕන. ඔයාගේ ෆයිල් එක දෙන්න ඕනේ. ඉතින් මම මෙතන මෙන්න මේක තමයි මගේ ඉස්සෙල්ලා week timetable කියලා rename කරපු ෆයිල් එක. ඉතින් මේක මම දෙනවා. ඊට පස්සේ මම මේක select folder එකකින් ක්ලික් කරලා ඉතින් මෙතනින් ඔයාලට වෙනස් කරන්න බෑ. ඉතින් next දෙන්න. next දුන්නාට පස්සේ ඔයාලට මෙතනින් ඔයාගේ product එක නමක් දෙන්න. ඒ setup එකේ නම. මේ ඔය ඔයාලට කැමති ඒවා දාගන්න. publisher කියලා තියෙනවා. ඉතින් මේකට මගේ නම දෙනවා. ඊට පස්සේ product version ඉතින් මේවා වෙනස් කරන්න ඕනේ නෑ. ඊට පස්සේ ඔයාලට next දෙන්න තියෙනවා. next දුන්නාට පස්සේ මෙන්න මේ වගේ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනින් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ setup එක install කරාට පස්සේ shortcut හැදෙනවා. ඒ කියන්නේ on desktop එකේ shortcut එක හැදෙනවා. මේකට දාලා තිබ්බොත් එහම ඔයාගේ start menu එකේ shortcut එක හැදෙන විදිහට තමයි මේ setup එක
හැදෙන්නේ. ඒ කියන්නේ ඔය setup එක ඩබල් ක්ලික් කරලා install කරාට පස්සේ shortcut මේ කියන තැන් දෙකේම හැදෙනවා කියන එක. ඉතින් ඔයාලා මේ වගේ හැදෙන්න ඕනේ නැහැ කියලා හිතනවා නම් මේ ටික අයින් කරලා දාන්න. ඉතින් මම ওই දෙකම තියලා මම next කරනවා. ඉතින් next කරාට පස්සේ මෙතන ඉතින් ඔයාලට මේ වගේ මොඩර්න් එක බලා ගන්න පුළුවන්. classic විශාල කියන බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේ ඕන විදිහට ඔයාලට install වෙන්න දාන්න පුළුවන්. ඉතින් මෙහෙම මේ විදිහට දැම්මොත් එහෙම වෙන්නේ මේ ලොකු install button එක install කරලා මේ click කරාට පස්සේ ඔයාගේ setup එක install වෙන්නේ. ඉතින් මේ අලුත් ක්‍රමය. ඉතින් මේ පරණ ක්‍රමයට වලත් අර next දිදී ගිහිල්ලා ඊට පස්සේ අන්තිමට install වෙනවා. ඉතින් අපිට පුරුදු ක්‍රමය මේකනේ. ඉතින් ඒ නිසා මම ඒක දීලා finish දෙනවා. ඉතින් finish දුන්න ගමන් මේ finish දුන්න පස්සේ මෙන්න මේ වගේ open වෙනවා. ඉතින් අපිට මෙතන තියෙන්නේ මෙන්න මෙතන මේ කොළ පාට ත්‍රිකෝණයක් අනිත් පැත්තට කරලා වගේ තියෙන්නේ. අන්න ඒකෙන් ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ වගේ ජෙනරේට් වෙනවා. ඉතින් මේකට විනාඩි 5ක් 10ක් වගේ යයි. ඉතින් ඒකම බලාගෙන ඉන්න. ඉතින් ඊට පස්සේ ඔයා ක්ලෝස් කරන්න යන්න එපා. ඉතින් ක්ලෝස් කරන්න කලින් ඔයා මේකේ setup එකේ තියෙන location එක ඔයා හොයා ගන්නවා. ඉතින් ඒකට මෙන්න මෙතන තියෙන open location එකේ ක්ලික් කරන්න. ඉතින් ඒතකොට තමයි setup එක build වෙලා තියෙන තැන ඔයාලා හොයා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන තමයි මේ තමයි අපේ setup එක. ඉතින් මේක ඔයා කොපියක් දාගන්න ඔයාලට ඕන තැනකට. මෙතන කොපියක් දාගන්න. හරි. ඊට පස්සේ ඩබල් ක්ලික් කරලා බලන්න. ඉතින් මෙන්න මේ විදිහට ලස්සනට මේක ඕපන් වෙනවා මේ setup එකක් විදිහට. ඉතින් මේක install කරාට පස්සේ ඔයාලට software එක install කරන ගැනීම හැකියාව තියෙනවා ඔයාලා කම්පියුටරේ. එහෙම නැත්නම් ඔයාලට මේ setup එක ඔයාගේ යාළුවෙක්ට දෙන්න පුළුවන්. ඉතින් යාළුවෙක්ට දීලා කියනවා මචං මම software එකක් හැදුවා මේක install කරලා බලපන් එහෙම. ඉතින් අන්න ඒ වගේ ඔයාලට නැත්නම් මේක publish කරන්න පුළුවන් ඕන දෙයක් ඔයාලට කරන්න පුළුවන්. නැත්නම් ඔයා හොඳම එකක් හැදුවොත් එහෙනම් ඔයාලට කට්ටියට සල්ලි වලටත් මේක විකිණීමේ හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක සෑහෙන වැදගත් වෙන්න ඇති කියලා ඕගොල්ලන්ට. ඉතින් දන්නේ නැති යාළුවන්ට අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් වීඩියෝ හොඳ නම් පහලින් කමෙන්ට් එකක් දාන්න මතක් කරන්න එපා. ඉතින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. යාළුවෝ මීටින් අපිට තියෙන bell icon එක click කරලා ඒක all දාලා තියන්න. එතකොට තමයි මම ගෙන අලුත් වීඩියෝ එකක් ගාවට ගෙන එන්නේ හැකියාව තියෙන්නේ. ඉතින් එහෙනම් අපි තවත් දවසක් තවත් අලුත් වීඩියෝ එකකින් සිට ගන්න ඕලෙන් කොට සුබ දවසක්.